ප්‍රසිද්ධ කියමනක් තියෙනවා ඔයාට දෙවි කෙනෙක් වෙන්න බැරි නම් ගුරුවරයෙක් වෙන්න කියලා. අපේ ජීවිතේ බොහොම සුන්දර කාලයක් තමයි අපේ පාසල් කාලය. ඒ වගේම ඒ පාසල් කාලේ අපිට සම්මුඛ වෙන අපේ ගුරුවරු. ඉතින් මගේ පාසල තමයි ගම්පහ තක්ෂිලා විද්‍යාලය. ගම්පහ තක්ෂිලා විද්‍යාලය ආරම්භ වෙන්නේ 1992 අවුරුද්දේ. ඉතින් අපි බොහොම තරුණ පාසලක්. අපේ පාසලේ 33 වෙනි සංවත්සරයේ නිමිති කොටගෙන පාසලේ ගුරුවරුන් ඒ වගේම ආදි ශිෂ්‍යයින් ඒ වගේම පාසලේ වර්තමානයේ ඉගෙනුම ලබන අපේ නංගිලා මල්ලිලා එකතු වෙලා පුංචි ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. මේකට පුංචි කියන වචනය භාවිතා කරන්න බෑ. අතන මේක සාමාන්‍ය සාම්ප්‍රදායික පාසලක් ඒගොල්ලන්ගේ 33 වෙනි සංවත්සරයක් වගේ දෙයක් සමරනවට එහා ගියපු දෙයක්. ඉතින් අපේ තේමාව තමයි යුතුයකම පමණක් ඉටුකොට තබනිමු කියන මාතෘකාව. ඉතින් මේ තේමාව යටතේ මේ මාතෘකාව යටතේ ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් ගුරුවරුන් ඒ වගේම වර්තමාන ඉගෙනුම් ලබන අපේ නංගිලා මල්ලිලා පොළොන්නරුව දිඹුලාගල බෝගස්වැව කියන පාසලට රුපියල් මිලියනයකට අධික පාසල් උපකරණ ලබා දෙන්නත් රුපියල් ලක්ෂ 5කට වටිනාකමකින් යුත් ජල පෙරණ යන්ත්‍රයක් ලබා දෙන්න තීරණය කළා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු සූදානම් වෙමින් පවතිනවා. ඒ වගේම ජූනි 12 පාසල අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ සමගාමීව රුක් රෝපණ වැඩසටහනකුත් ක්‍රියාත්මක කරන්න නම් වෙලා තියෙනවා. ඉතින් ගම්පහ තක්ෂිලාවේ අපිට තිබුණ හරි ලස්සන ස්ලෝගන් එකක්. ස්ලෝගන් එක තමයි Be a lamp unto the world. ලෝකට පහනක් වෙමු කියන ඒ ලස්සන ආදර්ශ පාඩය. ඉතින් ඒ ආදර්ශ පාඩයටත් සාධාරණයක් ඉෂ්ට කරන්න. ඒ වගේම අපේ 33 වෙනි සංවත්සරයට යුතුයකම පමණක් ඉටකොට තබනිමු කියන ඒ ආදර්ශ පාඩය තවත් සනාථ කරන්න අපි හැමෝම එකතු වෙමු. ඉතින් මේ ආරාධනය අපේ ආදිශ්‍යයින්ට ඒ වගේම අපේ ආදි ගුරුවරුන්ට අපි සමරමු අපේ තක්ෂිලාවේ 33 වෙනි සංවත්සරය. ස්තුතියි.